ආයිබෝන් කියලා කට්ටිය පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් අද අපි යන්න හදන්නේ අලුතෙන් ආපු බදුල්ල බලන්න. යන්කෝ ඉස්සරහට. ඉතින් ඔයාලට පේනවා මෙතන ඉස්සරහ බෑග්ග්‍රවුන්ඩ් එකක් නැතිලා තියෙනවා. මේක ඉතින් තාම ඇවිල්ලා තියෙන රෝඩ් මෝඩ් එකට විතරයි. රේස් මෝඩ් එකට තාම ඇවිල්ලා නැහැ. අමතක නොකර මගේ channel එක subscribe කරලා මේ වීඩියෝට කමෙන්ට් එකකුත් දාලා channel එකේ තියෙන වීඩියෝ එක like කරලා කමෙන්ට් කරලා අනුගාමී මේ වීඩියෝ like target එක 1k වත් ඕනේ. ඉතින් මේක driving simulator ශ්‍රී ලංකා ගේම් විතරක් නෙමෙයි සියලුම බස් simulator ගේම් එකේ වීඩියෝත් ඔයාලට බලන්න පුළුවන් ඉස්සරහට. දැන් තියෙන කළු පාට බස් එක නෙමෙයි තියෙන්නේ මේ කලින් රෙකෝඩ් කරපු වීඩියෝ මම මේ ඔයාලට මේ එඩිට් කරලා දාන්නේ. තාම මගේ channel එක subscribers 54ක් විතර ඉන්නේ. අමතක වුණොත් මගේ channel එක subscribe කරන්න. වීඩියෝ හැම එකකම like එකකුත් දාන්න. ඔයගොල්ලෝ ඉතින් මෙතින් ඇතුළේ තමයි හරවන්න ඕනේ බස් එක. ඉතින් ඔයාලට මතක ඇති මෙතන කලින් අර ගේට්ටුව නම නම් දාලා වහල් තිබ්බේ. දැන් ඉතින් ඉස්සරහට යන්න පුළුවන්. මේ ඉස්සරහට ගිහින් තියෙන ලෝඩ් වෙනවා එතනින්. ලෝඩ් වෙලා තමයි හරි පාරට වැටෙන්නේ කියලා. ආයෙ පාරක් මම මතක් කරන මගේ channel එක subscribe කරලා bell notification එක on කරලා තියාගන්න. අපිට නිකන් මෙතන නැත්තම් බදුල්ල යනවා වගේ දැනින්නේ. ඔබ කිව්වොත් කඳු නැග නැග වංගු කව කපා යන්න තින්නේ. ඒක නෑ වෙනම ජොලියක් තියෙනවා. ඔයාලට පේනති මෙතන තිබ්බ ලේන් බස් හිටන් චුට්ටක් වෙනස් වෙලා තියෙනවා පෙනුම. මේ මෙතන අමුතුම ප්ලේස් එකක් තියෙනවා නිකන් ලස්සන. ආයෙත් පාරක් මම මතක් කරනවා මගේ channel එක subscribe කරන්න කියලා.
මෙතන පොඩි සෙඩ් එකකුත් තියෙනවා. මේ ඉන්න හදිසි කරත් එක්ක කිසි වැඩක් කරන්න බෑනේ. මේ තියෙන පස්සර ටවුන් එක. ඉතින් ඉස්සරහට ගියපුවම මම පොඩි බඩුවක් පෙන්නන්නම් ඔයගොල්ලන්ට. මෙන්න මෙතින් තමයි එතන පටන් ගන්නෙ. අර ඔයාලට මට දිට්ටුවා කියලා එකක් ආවා. එතන මේ පැත්තේ නාගී ඉන්නේ ඒවා තමයි මේ තියෙන පාර දෙපැත්තේ. සුද්ධ කළ පාර. නිකන් එතන. ඇත්ත වගේම තියෙනවා නේ. ඔහොම ඉස්සරහටදී දියැලකුත් හම්බ වෙනවා. මම ඔයගොල්ලන්ට ඒකත් පෙන්නගෙන යන්නම්. මොකද්ද මේ තින්නේ? අනුතුරුදායක වංගු ඉදිරියෙන් වේගය අඩු කරන්න. දැක්කම අනුතුරුදායක වංගුවකුත් තියෙනවා ඉස්සරහින්. අපේ අම්මා වංගුවේ ලස්සන. මෙන්න තවත් හදිසිකාරයෙක් ඇවිල්ලා. මෙන්න මේ වංගුව පහුනම දියැල්ල තියෙනවා. මෙන්න තියෙනවා දියැල්ල. ළඟට ගිහිල්ලා බලමු දියැල්ලේ. දියැල්ල ගාඩ යන්න බෑ පල්ලෙහින් තටි කණුවක්. අර උඩ ඉඳන් ඉන්නේ වතුර පාර ගොඩක් උඩින් ඉඳන්. ඔන්න ආයෙත් මම මතක් කරනවා අමතක වුණා මගේ channel එක subscribe කරන්න. මොකද මට subscribe 1k ගන්න උදව්වක් ඕනේ පොඩි. මෙතින් තාටියක් ඉස්සරහට ගියම බදුල්ල ටවුන් එක හම්බ වෙනවා. ඕන්න අපි බදුල්ලට ආවා. මෙන්න තියෙන මුතියංගන පන්සලක්.
බලමු මේ අයිනකින් ගහලා. අනේ අයිනට ඕනේ ඇතුළට මෙයන්කෝ පන්සල. අලුත් අප්ඩේට් එකේ මුතියන පන්සල නිකන් මේ විදිහම තියෙනවා ටිකක්. දැන් අපේ අවසාන ප්ලේස් එකට යන්න. කට්ටිය බහින්නේ කොහෙද කියලා හොයාගන්න එපායි. අපිට ඉතින් මිනිස්සු එහෙම බස්සන් තියෙන බදුල්ල බස් වලට එකේ කොහාටද දන්නේ බලමු ගිහිල්ලා. අදට වෙන්න තමයි යන්න ඕනේ ඔයාලට බස් එකේ කට්ටිය බස්සන්න. ඔන්න ඉතින් අපේ වීඩියෝ මෙතනින් ඉවර වෙනවා. අමතකව channel එක subscribe කරන්න. මම කලින් කිව්වා වගේම හැම වීඩියෝ එකකම like කරලා comment කරන්න.